ඔන්න ඉතින් අද ඔයගොල්ලෝ එක්ක කරගෙන යන්නේ හොංකොං වල ලස්සන තැනක් බලන්න. ඒ තමයි ස්ටා ෆේරි එක. ස්ටා ෆේරි කියන්නේ හොංකොං වල තියෙන ප්‍රවාහන මාධ්‍යයක්. එහෙම නැත්නම් මුහුදු මැදින් ගමන් කරන තවත් ප්‍රදේශයකට ගමන් කරන තැනක්. ඉතින් අන්නේ ලස්සන තැනට තමයි අපි ඔයගොල්ලෝ එක්ක කරගෙන යන්න හදන්නේ. ඉතින් 1888 ආරම්භ වෙච්ච බෝට් සර්විස් එකක් තමයි ඒක. හැබැයි අදටත් ඒ සම්ප්‍රදාය විදිහට මේගොල්ලෝ රැකගනිමින් මේ රට කොච්චර නවීකරණය වෙලා සංවර්ධනය වෙලා තිබුණත් ඒ සංස්කෘතියත් එක්ක තමයි ඒ අපූර්ව සුන්දර චාරිකාව අපි යන්න ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් යමු අපිත් එක්ක ස්ටා ෆේරි එක බලන්න. ඉතින් ඒ යන අතරතුර තවත් ලස්සන දැන් මේ හොංකොං සිටි එක ඇතුලේ අපිට හම්බ වෙනවා. ඉතින් මේ තැනුත් ඔයගොල්ලන්ට පෙන්වන්න අමතක කරේ නැහැ. මේ බලන්න මේ දේවල් කොච්චර ලස්සනද කියලා. සෙන්ට්‍රල් ප්‍රදේශයේ තමයි මෙන්න මේ දේවල් පිටලා තිබෙන්නේ. බලන්න ගොඩක් ලස්සන ස්මාරක, ඒ වගේම shopping complex මේ හැම දෙයක්ම අපි travel with Gama තුලින් ඔබට අරගෙන එනවා. Travel with Gama. ඉතින් ස්ටා ෆේරි එක බලන්න යන ගමන් අතරමඟදී හම් වෙන ලස්සන තැන මම ඔන්න වීඩියෝ ගත කරා ඔයගොල්ලන්ට බලා ගන්න ඕන හින්දා. බලන්න මේ දේවල් කොච්චර ලස්සනයිද කියලා. තවින් දෙන්නගේ සතුට දෙකක් තියෙනවා. ඉතින් අපි කලින් කිව්වා වගේ ස්ටා ෆේරි එක පෙන්වන්න තමයි යන්න හදන්නේ. ඉතින් මේ මගේ පිටිපස්සේ තියෙන IFC මෝල් එක. IFC මෝල් එක. ඉතින් මේ IFC මෝල් එකේ ලෝකේ ඊටම බ්‍රෑන්ඩඩ් නැත්නම් මිල අධිකම රූපලාවන්‍ය උපකරණ සහ රූපලාවන්‍ය ද්‍රව්‍ය තියෙනවා මිලදී ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගොඩක් සල්ලි තියෙන අය. ඉතින් අපි ඒකත් බලාගෙනම ස්ටා ෆේරි එකට යන්න හදන්නේ. මේක ඇතුලින් තමයි යන්නේ. වෙනත් යන්න මාර්ග තියෙනවා. නමුත් මේක ඇතුලින් ගියාම මේ අපිට මේක ඇතුලේ තියෙන shopping mall එක ඇතුලේ තියෙන මේ රූපලාවන්‍ය දේවලුත් ඕගොල්ලන්ට පෙන්වන්න යන්න පුළුවන්. ඉතින් අපි යමු shopping mall එක ඇතුලේ එහා පැත්තට ස්ටා ෆේරි එක බලන්න.
ෂොපින් කම්ප්ලෙක්ස් එකෙන් එළියට ආවා. දැන් යන්න හදන්නේ ස්ටාර් ෆේරි. යමු. හොංකොං වල තාම පැරණිම ප්‍රවාහන මාධ්‍ය තමයි ඔය ස්ටාර් ෆේරි කියලා කියන්නේ. මුහුද මගින් ගමන් කරන්න තියෙන්නේ කවුලෝන් ඉඳලා TST වලට. බලමු මේ ගමන කොයිතරම් ලස්සනයිද කියලා. දැන් මේ ඔබට පේන්නේ මේ ටනල් එකකට ඇතුල් වෙන තරම්. බලන්න මේ හොංකොං වල කොයිතරම් දියුණු රටක්ද කියලා. ටනල් එකක් මේ ටනල් එක මුහුද යටින් යන්නේ. ඔය ටනල් එක ඇතුළට යන වාහන ඔක්කොම මුහුද යටින් තවත් නගරයකට තමයි එහා පැත්තෙන් මතුවෙන්නේ. කිලෝමීටර ගාණක් මුහුද යටින් තමයි ඔය ටනල් එක පිහිටලා තියෙන්නේ. ඉතින් මේ ප්‍රවාහන මාධ්‍යයේ තරමට දියුණුයි. වංචායි බයිපාස් ටනල් එක කියලා තමයි ඔක හැඳින්වෙන්නේ. සෙන්ට්‍රල් කියන නගරය සහ වංචායි කියන නගර දෙක හා කරන ටනල් එක. මුහුද මැදින් තමයි උතරින් එහාට තියෙන්නේ. ඉතින් ඔන්න ෆේරි නවත්තන තොටුපොළට ආවා. දැන් ඉස්සරහෙන් අපිට පේන්න තියෙනවා ඔන්න බලන්න. රයිට්. ඒ තියෙන්නේ ඩිස්කවරි බේ වලට යන ෆේරි එක. ඉතින් මේ පැත්ත ගත්තාම තවත් එකක් තියෙනවා. මේ විදිහට මෙතනින් එහාට දිගටම තියෙන ඔය වගේ දැන් අපි අර බස් ස්ටෑන්ඩ් එකකට ගියාම බස් නවත්තලා තියෙනවා වගේ එක එක ප්‍රදේශ වලට යන ෆේරි තමයි ඔය නවත්තලා තියෙන්නේ. ඉතින් මේ වගේ ගමන ඉතාම සුන්දරයි. බොහොම ලස්සනයි මුහුද මැදින් තවත් නගරයකට හොංකොං වල යන චාරිකාවක් තමයි මේ අපි පටන් ගන්න හදන්නේ. අපි ඉස්සරහට ගිහින් බලමු අපි යන එක කොයි තරම් ලස්සනයිද කියලා. ඒ අතර බිලි බාන කට්ටියක් ඉන්නවා මේ ඉස්සරහ. ඉතින් ඉස්සරහින් පේන්න තියෙන්නේ සන් ෆේරි කියන එක. මේකෙන් තවත් සිටි එකට යන්න පුළුවන් එකක් තමයි ඔය නවත්තලා තියෙන්නේ. ඉතින් මෙතන එකක් තිබිලා ඒක ගිහිල්ලා තියෙනවා. ওই විදිහට එක එක ටර්මිනල් තියෙනවා මේ නෞකා වගේ. මේ විශාල ෆේරි ඇවිල්ලා නවත්තලා තියෙන තැන. ඉස්සරහට ගිහින් බලමු. තියෙන තවත් ෆේරි එක. ඉස්සරහ ටර්මිනල් එකේ තව ෆේරි එකක් නවත්තලා තියෙනවා. තවත් ෆේරි එකක් තියෙන තැනකට තමයි මේ යන්නේ. මේ ඉතින් මේ ගොඩනැගිලි දිහා බලපුවාම මේ ගොඩබිම ඉතිහාසයේ තිබිලා තියෙන්නේ තනිකරම මුහුද. ඉතින් මුහුද ගොඩ කරලා තමයි මේ චීන ජාතිකයන් මේ විදිහට මේ නගර නිර්මාණය කරලා තියෙන්නේ. ඉන්න තියෙනවා තවත් ෆේරි දෙකක් ළඟ නවත්තලා. මේ ෆේරි වල යනකොට ලොකු මුදලක් අය කරන්නේ නැහැ. ඒගොල්ලෝ ඊටාම පොඩි මුදලක් තමයි ඒවට අය කරන්නේ.
ඉතින් ඉස්සරහා මේ පැත්තට එනවා පේන්නේ ෆේරි එකක් ඒ වගේ. දැන් ස්ටාර් ෆේරි කියන්නේ තන්නේ ඒ જાති එකක්. අපි ඒකේ තමයි නැගලා යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ ඔයගොල්ලන්ට ඒ අත්දැකීම දෙන්න. අර ඊට ටිකක් එහා පැත්තෙන් ඈතින් යනවා පේනවා ඔබට ෆේරි එකක්. ඒක මේ අතීතයේ තිබුණු ෆේරි එකක්. තාමත් ඒ විදියටම ඒවා තියෙනවා. සාමාන්‍යයෙන් මේ ෆේරි වල දවසට 70000කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කරනවා කියලා තමයි මේ රජය කියන්නේ. ඒ වගේම මිලියන ගාණක් අවුරුද්දට මේගොල්ලෝ ප්‍රවාහනය කරනවා. ඒ තරමටම මේ ප්‍රවාහන ශේෂ්ත්‍රයේ දියුණුයි. දැන් අපි යන්න හදන ෆේරි එක ළඟට ඇවිල්ලා ඉන්නේ. ඒක තමයි ටිම්සාසු ෆේරි එක. ඉතින් අංක 7 ස්ටාර් ෆේරි ටිම්සාසු. ඉතින් මේක ඇතුළට ගියාම තමයි යන්න තියෙන්නේ. මේ කියන්නේ TST වල. අපි කියලා බලමු කොහොමද යන්න තියෙන්නේ කියලා ඇතුළට. මේ මෙතනින් තමයි අපි ෆේරි එකට ඇතුල් වෙනකොට මුදල් ගෙවන්න තියෙන්නේ. ඔක්ටෝපස් එකක්. ඉතින් ගේට් එක වහනවා කියන සංඥාව තමයි අර සද්දයක් එන්නේ. දැන් කට්ටිය මේ පොලිමට යන්නේ බෝට් එකට නගින්නේ. නැත්නම් ස්ටාර් ෆේරි එකට නගින්න යන්නේ. බලමු කොහොමද කියලා. ස්ටාර් ෆේරි එක. දැන් ඉන්නේ අපි ෆේරි එක ඇතුලේ. ෆේරි එක යන්න පිටත් වුණා. දැන් අපි මෝඩ් වැඩින් ඔන්න TST වලට ගමන පිටත් වෙලා ඉන්නේ. ස්ටාර් ෆේරි එක ඇතුලේ වාඩි වෙන්න පුටු තියෙනවා. තාම කර්ණේ විදියට තමයි ඒ ආසන සෝදානම් කරලා තියෙන්නේ. ඉතින් මේක ඉහළ මාලට යන්නත් පුළුවන්කම තියෙනවා. හැබැයි ඉතින් අපිට යන්න හම්බුන්නේ නැහැ. අවාසනාවකට එනකොට ටිකක් පරක් වෙලා ඉඳලා ඒක ක්ලෝස් කරලා තිබුණා. ලංකාවේ රේල් ස්ටේෂන් වල තියෙන වාඩි වෙන්න තියෙන බාම්පු වගේ තාම පරණ සාම්ප්‍රදායික බාම්පු තමයි තියෙන්නේ. නැත්නම් ඔක්කොම කියන්නේ තාම දිනු රටක්. හැබැයි මේ ස්ටාර් ෆේරි එක ඒගොල්ලෝ මේ සාම්ප්‍රදායික විදිහටම තමයි පවත්වාගෙන යන්නේ. 1888 තමයි මේ ෆේරි සර්විස් ඒගොල්ලෝ ආරම්භ කරලා තියෙන්නේ. බොහොම සුන්දර ගමනක් මේ ස්ටාර් ෆේරි එකේ යන ගමන. වාතාශ්‍රය හොඳට ලැබෙන වටපිටාවේ සෞන්දර්යය සුන්දරත්වය තාම යහමින් බලා ගන්න පුළුවන්. තාම සොඳුරු චාරිකාවක් තමයි අද අපි කරගෙන ආවේ. ස්ටාර් ෆේරි එකේ
තමයි නැව ස්ටාෆේර් එක පදවන කපිතාලින් දැන් ෆේර් එක ටර්මිනල් එකට ආවා. ටර්මිනල් එකට ආවා. ෆේර් එක ඇවිල්ලා තියෙන්නේ ටර්මිනල් එකට. ජෙලි ෆිෂ්ලා ඉන්නවා ඒ අතරේ අපිට පේනවා නේ. තාම කරදරකාරී මත්ස්‍යය තමයි මේ ජෙලි ෆිෂ් කියන්නේ. ඉතින් ස්ටාර් ෆේර් එකේ ආපු ගමන චාරිකාව අද මෙතනින් අපි අවසන් කරනවා. තවත් මේ වගේ ලස්සන දේවල් අපි හොංකොං වල තියෙන තවත් ලස්සන දේවල් ඔයගොල්ලන්ට travel with Gama තුලින් අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ ගමන ලස්සනයි නම් මේ ගමනෙන් ඔබ මොනවා හරි දෙයක් අත්විඳ නම් අත්දැකීමක් ලැබුණා නම් අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. travel with Gama YouTube channel එක subscribe කරන්න bell icon එකත් click කරන්න. ගිහිල්ලා එන්න හැමෝම තවත් අපූර්ව ලස්සන වීඩියෝ එකකින්. You to take a product down the trail. Gonna come along and never coming back no more. Gotta find a place to get to the blue. Gotta find a place to get to the blue. One way to get, 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 one way to get to the blue. Travel with Gama.